මීදුමින් පිරුණු ලස්සනම ලස්සන දවසක්. සුබ උදෑසනක් හැමෝටම. මේ දවස්වල තියෙන වැහිබර කාලගුණය නිසා උදේ පාන්දරටත් හරිම අඳුරක් තමයි තියෙන්නේ. දැන් වෙලාව උදේ 6ටත් කිට්ටුයි. ඒත් බලන්නකෝ මුළු පරිසරයම තාමත් අඳුරුයි. ඉතින් පොඩි දුවව ස්කූල් වෑන් එකට ඇරලවන්න තමයි අපි දෙන්න මේ යන්නේ. වැඩි දුරක් නෑ, පොඩ්ඩ දුරයි තියෙන්නේ. ඉතින් අපි මේ පාරට වෙලා ඉන්නවා ස්කූල් වෑන් එක එනකම්. මේ බ්ලොග් එක පාසල් නිවාඩුවට කලින් ගත්ත එකක්. ගේ කිට්ටුව තියෙන මේ පල්ලෙහා තියෙන සැලොන් එක. ඒකට නම් කට්ටියක් ඇවිල්ලා හිටියා. ඉතින් එයාලා එක්කත් කතා කරලා පොඩි දුවවත් ස්කූල් වෑන් එකට දාලා ඔන්න අපි එනකොට බලන්නකො කවුද මේ ඉන්නේ කියලා. අපේ සුසු. ඔන්න එයා ඉස්සරහා ගෙදර වහලේ ඉඳලා අපේ ගෙදරට එනවා. මොකද මෙයාව රැට ගෙයි තියාගන්න ගෙයි තියාගත්තා දවස් කීපයක්ම. ඉතින් දන්නවනේ සත්තු ගේ ඇතුලේ වුණාම එයාලට තියෙන උමනාවල් වලට යන්න විදියක් නැති නිසා එයාලා ඒවා ගෙයි කරනවා. ඉතින් අපි ආව රැට එළියට දානවා. ඉතින් එයාගේ අවශ්‍යතා කරගෙන ඔන්න ඔහොම තමයි උදේ පාන්දරම එයා ගෙදර එන්නේ. අද උදේ කෑම කව්පිත් එක්ක චිලි පේස්ට්. ඉතින් නිවිහැනහිල්ලේ උදේටත් කාලා තේත් බීලා ගෙයි තියලා තිබ්බ පොත් කබඩ් එක ඒක ලෑලි නිසා හොඳටම දිරලා ගුල්ලෝ ගහලා විනාශ වෙලා. ඉතින් පොත් කබඩ් එක එළියට අරගෙන ඒ දිරපු කොටස් ටික අයින් කරලා ඒකේ සැකිල්ලෙන් ආයෙත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්, ආයෙත් කබඩ් එකක් හදා ගන්න පුළුවන් නිසා ඒකත් හොඳට පිහදලා අවුවට දැම්මා. ඊට පස්සේ අපි ගියා පොඩි ගමනක්. මේ දවස්වල ගෙදර කරන වැඩවලට උමනා කරන බඩු වර්ගයක් ගන්න අපි ගියා මාකොලට. මාකොල තමයි මේ කඩේ තියෙන්නේ. මේ ෂොප් එක තියෙන්නේ. මේකේ බඩු එහෙම අනිත් තැන් වලට සාපේක්ෂව බලනකොට ටිකක් මිල ගණන් අඩුයි. ඉතින් ඇවිදලා කරලා උවමනාම කරන බඩු ටික අපි මේ දැන් තෝරගන්න ගමන්. ගෙදර අඩුපාඩු තිබ්බා, බට වගේක් කැඩිලා තිබ්බා. එතකොට තව රැක් වගේක් ගහන්න උවමනාව තිබ්බා. ඉතින් ඒ අවශ්‍ය කරන දේවල් ටික ගන්න තමයි අපි මෙතෙන්ට ආවේ. බලන්නකෝ ගොඩාක් වටින බඩු සාමාන්‍ය මිල ගණන් වලට මෙතන තියෙනවා. මේක තියෙන්නේ මාකොල. මේ ෂොප් එකේ නම නම් මට හරියට මතක නෑ. ඉතින් අපි වමනා කරන බඩු ටික අරගෙන ගෙදර ආවා. හෙට අනිද්දා වෙනකොට අපිට බොහොම වැදගත් ගමනක් යන්න තියෙනවා. ඉතින් ඒ ගමනේ යන්න කලින් ඒකට අවශ්‍ය කරන ඒ කෑම සූදානම් කරගන්න ගේ පිළිවෙලට පිරිසිදුව තියෙන්න ඕන නිසා ගේ පොඩ්ඩක් පිරිසිදු කරගන්න පිළිවෙලක් කරගන්න තමයි අවශ්‍ය බඩු ටික ගන්න ආවේ. බලන්නකෝ මේ තියෙන මේ රැක් එකක්, ඒ කියන්නේ ජෝඩුවක් 150යි. ඉතින් ඒ රැක් වලින් 3ක් කරගත්තා. එතකොට තව ලස්සන සෝස් බොටල් එකක් තිබ්බා. නිතරම එළවලු කඩේ ගිහිල්ලා එළවලු ගේන නිසා, තක්කලි ගේන නිසා සෝස් හදලා ඒකට දාගන්න පුළුවන් නේ කියලා හිතලා ඒ සෝස් බොටල් එකක් ගත්තා. ඒක රුපියල් 75ක් වුණා. ඉතින් ওই විදියට තව ගෙදර වයිප් එක කැඩිලා තිබ්බා. බාත්රූම් එකට උවමනා කරන ඒක ගත්තා. ඒක 260ක් වුණා. එතකොට වත්තේ වැඩවලට ගන්න රේක්කේ මිට කැඩිලා තිබ්බා. මිට 150ක් වුණා. එතකොට මෙන්න මේ ටැප් බටෙත් උවමනා වුණා. ඒකත් ගත්තා. තව මග් එකක් ගත්තා.
එතකොට මේ මග් එක මේගොල්ලන්ගේ තාත්තට රටින් ඉඳලා ඇවිල්ලා ඉඳලා එයාගේ මග් එක කැඩිලා නිසා ඔන්න ඒකත් ගත්තා. ඒක 270ක් වුණා. තව එන වගේක් ගත්තා. පාපිසි දෙකක් ගත්තා. ඔන්න ඔය වගේ අරගෙන ගාන උනේ 1570ක්. ඉතින් ඔන්න ඔය නිසා තමයි අපි මෙන්න මේ ෂොප් එකට කියන්නේ ලාභ කඩේ කියලා. බඩු ටිකත් අරගෙන ගෙදර ඇවිල්ලා දැන් අපි සූදානම් වෙන්නේ දවල්ට කෑම කන්න. උදේට කව්පි කාපු නිසා දවල්ට කෑම උයා ගන්න බැරි වුණා. ඉතින් දෙතුන් දෙනාම එකතු වෙලා දඩිබිඩි ගාලා පොල් සම්බෝල හදලා මාළු හදලා කංකුම් තෙල් දාලා ඇඹරෙල්ල ටිකකුත් හදාගත්තා. ඉතින් කෑම ටිකත් කාලා බලන්නකෝ 3:04 විතර වෙනකොට ඔන්න පටන් ගත්තා. වැස්ස විතරක් නම් කමක් නැහැ. ලොකු උලඟකුත් එනවා. ඔයාලට මතකයිනේ මේ මොකද්ද කියලා? මේක තමයි දිට්වා. අපේ රටට ලොකු විනාශයක් කරපු දිට්වා කුණාටුව තමයි මේ. ඉතින් අපිට මේ තරම් විපත්තියක් ඇති කරපු දිට්වාට සමුදෙන ගමන් මම අද ඔයාලගෙන් සමු අරගෙන ගිහිල්ලා තවත් දවසක ඉක්මනින් එන්නම්. එතකන් හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න.